පීයෙන් අනිනවා වගේ වචන කියන අය, කෝල් කරලා හිත රිදෙන දේවල් කියන අය, අපිව පහත් කරලා කතා කරන අය ඔයාලා අතරත් සිටිනවා නම් ඒ අය කියන දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඇයි ඔයා මට එහෙම කතා කිව්වේ? මට ගොඩක් දුක හිතුණා. මං ගොඩක් ඇඬුවා කියා පස්සේදී ඒ කෙනාට පැහැදිලි කරන්න යන්නත් එපා. ඒ කියන දේවල් Taman ගණන් නොගෙන ඉන්න. අපි දුක් වෙන හඬන බව දැනගත්තම ඒ අය අපිව තව තවත් රිදවන්න පෙළඹෙනවා. අපි ඒවට ඇවිස්සෙන්නේ නැතුව නිහඬ වුණාම හරි. එයාගේ බලාපොරොත්තුව අපිව තරහ ගස්සන්න, අපිව අවුස්සන්න වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවනේ දුක හිතන, අඬන එක බල බල සතුටු වෙන. ඒ නිසා හිත රිදෙන වචන කියලා දෙයක් නෑමයි කියලා හිතලා නිහඬව ඉන්න. හිත ශක්තිමත් කරගන්න. ඒ කියන වචන හඬක් පමණයි කියලා හිතන්න. සමහර විට ඒ පුද්ගලයා අපේ හිත රිද්දන්නේ ඒ කෙනාගේ පීඩනයට කියලා හිතලා අනුකම්පා කරන්න පුරුදු වෙන්න. හිතන්න මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් ඔබට බයිනවා කියලා. ඉතින් ඔයා ඒ කෙනාට බනින්න ගහන්න යන්නේ නෑ, අනුකම්පා කරනව නේද? අන්න ඒ වගේ හිතන්න. අපේ හිත රිද්දන පාරන වචන කියන අය කියන ඒවත් ගණන් ගන්න එපා. ඒ කෙනා මානසික රෝගියෙක් කියා සිතා ගන්න. ඒ විට අපිට කලබල වෙන්න අවශ්‍යතාවයක්වත් හිත රිද්ද ගන්නවත් ඕන වෙන්නේ නෑ. ඒ කෙනා දුර්වල මිනිහෙක් ලෙසම දකින්න. මේ වගේ හිත පුරුදු කරගත්තොත් අපිටත් හිත රිද්ද ගන්න නැතුව සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන්. අපි සෙනඟ ගොඩක් ඉන්න තැනක ලැජ්ජාවට පත් කරා කියන්න ගණන් ගන්න එපා. ඒවට hina වෙලා සත්‍ය නොකර ඉන්න. එහෙම පුරුදු වෙමු. කාලයක් යනකොට හිත රිදෙන දෙයටත් ඔරොත්තු දෙන්න සිත ශක්තිමත් වේවි. හැමෝටම බුදු සරණයි.